ඔව් මොනවද ගන්න යන්නේ? මොනවද ගන්න? සීවි වල මොළ හුන්තු අදත් තිනෝ මේ. දැන් ෂුවර් එකට අපි දෙනවා දැක්කොත් මොනවා හරි අනිවාර්යෙන් ගෙන්න ගන්නවා. අපෝ හොඳේ. මේ මං කියන්නද? එයා ඇතුළට යනකම් අපි මෙතනලා හැංගිලා මේ ගියා යම්. හලෝ චියෝ. අදත් ඉවරයි. කොහෙද මේ ජබල යන්නේ ලස්සනට ඇඳගෙන ටවුන් එකට නේද යන්නේ? අයියෝ නෑ ආන්ටි නංගිමයි අලුතින් ගවුම් දෙකකුයි හීල්ස් දෙකකුයි ගත්තා. අපිට එන මාසේ පාටියක් තියෙනවනේ. ඉතින් මේ ඒ වැඳගෙන ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න මේ පොඩ්ඩ ඉස්සරහට යනවා. හෙස් එකක්. Oh no! එන හොඳ වෙලාවට මං හදනවා දැක්. අනේ කෙල්ලනේ මේ garbage bag දෙක තියනවද අන්නතර වංගුවෙන්. හෙට garbage boys ලේනවනේ. ද කුංචික ගෙනියන්න. Thanks දාලා. දැන් පාටියට බලන්න මේ කුණු බෑගුත් අල්ලගෙන. මේ ගියා යම්. හලෝ චියෝ. අදත් ඉවරයි. කොහෙද මේ ජබල යන්නේ ලස්සනට ඇඳගෙන ටවුන් එකට නේද යන්නේ? අයියෝ නෑ ආන්ටි නංගිමයි අලුතින් ගවුම් දෙකකුයි හීල්ස් දෙකකුයි ගත්තා. අපිට එන මාසේ පාටියක් තියෙනවනේ. ඉතින් මේ ඒ වැඳගෙන ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න මේ පොඩ්ඩ ඉස්සරහට යනවා. හෙස් එකක්. Oh no! එන හොඳ වෙලාවට මං හදනවා දැක්. අනේ කෙල්ලනේ මේ garbage bag දෙක තියනවද අන්නතර වංගුවෙන්. හෙට garbage boys ලේනවනේ. ද කුංචික ගෙනියන්න. Thanks දාලා. දැන් පාටියට බලන්න මේ කුණු බෑගුත් අල්ලගෙන. මේ අක්කේ අදත් ඇන්ටිට මාත් වේද දන්නේ නැනේ. මං අහගෙන අම්මට කියනවා මාළු වගයක් ගන්න එළියට යනවා කියලා. අම්මෝ ඇටි ආන්තා. එහෙනම් අපිට අපේ ගමන නිදහසෙන් ගිහින් එන්න පුළුවන්. ලෝචි චූටි කොහෙද යන්නේ? අපි මේ ඇන්ටි වගේම මාළු වගයක් ගන්න පාරට යනවා. යන්නම්. අනේ කෙල්ල නම් චුටක් ඉනකෝ. මේ ඉස්සර මාළු නැහැ. මාත් මේ කරවල ටිකක් අරන් ආවේ. ආගලන් චේනකොට පුළුවන් ද මටත් සාලේ 500යි කෙලවල 250යි වගේ අරගෙන එන්න. අයියෝ ඇන්ටි අපි මේ යන්නේ මේ කන මාළු ගන්න නෙමේ. සුරතල් මසුන් ගන්න. අනිත් එක ඇන්ටි අපිට ඔය මාළු තෝරන්න තීරින්නෙත් නැහැ. අනිත් එක ඇන්ටි කැබ් එකකවත් ගන්න නැහැ නේ ගඟයි කියලා. Oh no! එතකොට උඹලා ගෙදර මාළු කන්නේම නැද්ද? එදා අම්මා මට ඇඹුල් තියල් වගේක් හදලා එව්වා. මාළු ගෙදරට මෙනවනේ. පිනගෙන අයියෝ නෑ ආන්ටි tuna.lk එකෙන් තෝරන්න දෙයක්වත් නැහැ. එයාලා හොඳම මාළු ටික ක්වොලිටි චෙක් කරලා තමයි එවන්නේ. අනික ෆ්‍රීස් කරපු පන්න මාළුත් නෙමෙයි. ෆ්‍රෙෂ් මාළු තියෙන්නේ. Oh no! කානවට ඇත්ත කියලානේ. කඩෙන් මාළු කිලෝ එකක් සල්ලි දීලා අරන්. නැටි කෑලි, ඔලු කෑලි, බොකු කෑලි අයින් කරාට පස්සේ මාළු කිලෝ එකකට සල්ලි ගෙවලා ගෙදර ගෙනත් තියෙන ග්‍රෑම් 500යි. හැබැයි tuna.lk එකෙන් සුද්ධ කරාට පස්සේ තියෙන බරට ගාණ හැදෙන නිසා කිලෝ එකක් ගත්තොත් කිලෝ එකම කන්න පුළුවන්. කොළඹට ඩිලිවරි ෆ්‍රී ආන්නේ. හත්වලාමේ. අනේ කෙල්ල එහෙනම් ඔහොම අපේ ගෙදරට යමන්කෝ මටත් tuna.lk එකේ මාළු ටිකක් ඕඩර් කරලා දීපන්කෝ. Oh no! යාළුවනේ ඔන්න කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න ඔයාලට ෆ්‍රෙෂ් මාළු හොඳම ක්වොලිටි එකෙන් හොඳට සුද්ධ කරලා කපලා හරිම බරට ගෙදරටම ෆ්‍රී ඩිලිවරි කරගන්න ඕනේ නම් අදම tuna.lk වෙබ්සයිට් එකට එන්න. ඉතින් යාළුවනේ කට කන්නේ නැතිව මාළු ගන්න පට්ට තැන තමයි tuna.lk. මාළු කෙලින්ම පැකට් එකෙන් පෑන් එකට. මේ කල්ලා ඔයගොල්ලෝ යන්නේ කැස්බෑව හන්දියේ පැත්තෙන්ද? ඔව් මම. අනේ අපේ නංගිගේ මල් පෝච්චි තුනක් කියනවා. යනකොට මේක දෙන්න පුළුවන්. ජිම් ගිහලා මොනාඩ් කරන්නද කියන්නේ? අයියෝ අඩු කරගන්න නෙමෙයි ආන්ටි ජිම් යන්නේ. බර පොඩ්ඩක් උස්සලා ෂේප් එක හදාගන්න. එහෙනම් කෙල්ල මෙන්න මේ බොක්ස් එක අපේ නංගිගේ ගෙදරට ගිහින් දෙන්න පුළුවන්ද? ජිම් එකට යන පාරමනේ ඉන්නේ යන්නේ. අම්මෝ ආන්ටි මේක එහෙම බරයිනේ. Oh no! කෙල්ල දැන් ඔයාමනේ කිව්වේ බරයි සෝම අංක තව ෂේප් වෙනවා කියලා. ඒක තමයි නංගි එනකොට ජැක් ෆෘට් එකක් දෙයි. වාන් ගෙඩියක් වගේ ලොකු කාස් ගෙඩියක් එක අරන් එනවා.